ඔන්න අද මේ වීඩියෝ එකකින් මම ඔයගොල්ලන්ට අලුත් දෙයක් රිපෝට් ඇන්ඩ් ස්පීච් සම්බන්ධයෙන් කියලා දෙනවා. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ඩිරෙක්ට් එකක් ඉන්ඩිරෙක්ට් කරනකොට වෙනස් වීම තුනක් වෙනවා කියලා. ඒ තමයි pronoun change, right? tense change, ඒ වගේම adverb change කියන ඔන්න ඔය වෙනස්කම් තුන. pronoun, tense, adverb කියන ඔන්න ඔය වෙනස්කම් තුන ඩිරෙක්ට් එකක් ඉන්ඩිරෙක්ට් කරනකොට වෙනවා කියලා කිව්වා. හරි. එහෙනම් මේ වීඩියෝ එකේදී මේ ටික වෙනම අපි බලමු කොහොමද වෙන්නේ කියලා. right. එහෙනම් මම අද කියලා දෙන්න යන්නේ මේ වීඩියෝ එකේදී pronoun changing of the pronoun කියන එක. pronoun වෙනස් වෙනවනේ කොහොමද කියන එක. Right. Then when it comes to pronouns, then you know that there are types of pronouns in English language. Right. ඉංග්‍රීසි භාෂාවේ pronouns වර්ග තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. අපි නම් බලමු එක වර්ගයක්. ඒ තමයි subject pronouns කියන වර්ගය කියලා කොහොමද වෙනස් වෙන්නේ කියලා. Subject pronouns තමයි I, we, you ඔයා කියන දේවල් තියෙන්නේ. ඊළඟට you ඔයාලා කියන දේවල් තියෙන්නේ. They, he, she, it කියන මෙන්න මේ pronouns කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි බලමු. right. මෙන්න මේ I කියන එක පිරිමි කෙනෙක් නම් ඒක වෙනස් වෙන්න ඕනේ he වලට. ගැහැණු කෙනෙක් නම් ඒක she වලට වෙනස් වෙනවා. right. we කියන එක වෙනස් වෙන්නේ they වලට. මේ ඔයා කියන you I වලට වෙනස් වෙනවා. ඔයාලා කියන you we වලට වෙනස් වෙනවා. මේ they, he, she තිබ්බ කියලා ඒව වෙනස් වීමට ලක්වන්නේ නැත. වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට ඔය subject pronouns ඒ විදිහටම අපිට object pronouns, possessive adjectives, possessive pronouns ඒ විදිහට ගන්න පුළුවන්. අපි බලමු object pronouns එක. me, us, you, them, him, her, it. me කියන කාරණාවේම පිරිමි කෙනෙක් නම් ඒක him බවට පත් වෙනවා. ගැහැණු කෙනෙක් නම් ඒක her බවට පත් වෙනවා. us කියන එක වෙනස් වෙන්න ඕනේ them වලට. you කියන එක me වෙනවා. ඊළඟට you කියන එක us වෙනවා. මේ වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අර රටාවම තමයි තියෙන්නේ. එහෙනම් ඔයා වෙනම pronouns වර්ග ටික මොනවද කියන එක මතක තියෙන්න ඕනේ. මේ විදිහට අපිට වෙනස් වීම ගන්න පුළුවන්. හරි. එතකොට මේක පොදු සටහනක් විතරයි. no need to learn by heart කටපාඩම් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී මේ you කියන එක වෙනස් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉස්සරහදී උදාහරණ අරගෙන ඒ ගැන සාකච්ඡා කරමු.